තුන් වතාවක් নমස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Saranaгаmanang sampunnang Panatipata veramani sikkhapadang samadhiyami Adinādāna veramani sikkhapadang samadhiyami Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Surameraya majjapama dattana veramani sikkhapadang samadhiyami Tisaranena saddhiṃ pañcaṣīlaṃ dhammaṃ sādhukaṃ surakkitāṃ kattvā appamādena sampādē tabbhaṃ හොඳයි නිශ්ශබ්දයෙන් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති. අභිවාදන සීලිස්ස නිච්ඡං අත්ථා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලන්ති. හොඳයි. හිඹුටුවැල් ගොඩ ශ්‍රී සුදර්ශනාරාමාධිපති අතිපූජ්‍ය රිදීගම ජිනාලංකාර ගෞරවනීය හාමුදුරුවන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් පවත්වන මේ ධර්ම දේශනාව ප්‍රධාන දායකත්වයේ දරනවා මීට අවුරුදු 3කට එහාදී මියගිය එච්චේ අඩු කරන්න කියන්නේ බබල් එක. එච්චේ ප්‍රේමාවතී උපාසිකා මාතාවට පින් අනුමෝදන් කිරීම සහ ඊයේ චන්ද්‍රවංශ පියතුමාට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම පවුලේ සැමට සෙත් පතා දූ දරුවෝ විසින් පින්කම සිද්ධ කරන්නේ. එස්.කේ. ප්‍රේමරත්න එච්.එල්. පියසීලි ලියනගේ සහ පවුලේ දූදරු පිරිස පවුලේ සැමටත් සහභාගී වූ සැමටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. හිඹුටුවැල්ගොඩ එක්සත් තරුණ කැල සහ හිඹුටුවැල්ගොඩ මිතුරෝ සියලුම සමාජිකයන් ඇතුළු බණ ආපු සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම තමා පින්කමේ අරමුණ. පින්වත් සියලු දෙනාම කල්පනා කරගන්න ඕන බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට පින්වතුනි මේ සිද්ධ කරන්නේ අපෙන් කෙරෙන්න ඕන කරන මහා විශිෂ්ට පින්කමක් සහ කටයුත්තක්. ධර්ම ශ්‍රවණයට ප්‍රථම ඔබ සියලු දෙනාටම පුංචි කරුණු කාරණා කීපයක් මතක් කරනවා. පින්වතුනි තෙරපෙන්න එපා ගොඩක්. හැමදාම දෙතුන් දෙනෙක්වත් කලන්තේ දානවා. පොඩි කට්ටිය පරිස්සම් කරගන්න ඕනේ. වයසක අම්මලා තාත්තලා ගැන ටිකක් බලන්න ඕනේ. මොකද මම මේ හැමදාම දකින්නේවා කියන්නේ. බණ ඉවරුනහම යතුරු කැලලි 15ක්වත් තියෙනවා පින්නතුනි වැටිච්ච අහුල්ලා එනවුස් කරලා කියනවා වැටලා කියලා. ඔය ෆෝන් පර්ස් එහෙමත් පරිස්සම් කරගන්න ඕන හොඳ දෙනවා ෂොට් එක සුටුස් ගන්නකොට. නැව නැති වුණාට පස්සේ මම ඉතින් අවුරුද්දට බණ 300ක් කියනවා මේ මගේ අත්දැකීමනේ හැමදාම නැති වෙනවා. මේ කරුණු කාරණා සිහිපත් කරගෙන හරි සාවධානව බණ අහන්න.
පින්නතුනේ අද උදේ ධර්ම දේශනාව සිද්ධ කරේ ඔය ආබාධිත පින්නතුන් ඉන්නේ අර වික්ටෝරියා නිවාසේ රාජගිරි අද උදේ බණ පින්කම්. පින්නතුනේ බණ අහන්න පුළුවන්කම තිබ්බේ 20කට 30කට විතර. අර රෝද පුටුවේ දාගෙන එන්න පුළුවන් මට්ටමේ. ඉතුරු බහුතරයක් සේරම කොහොමද ඉන්නේ? පින්නතුනේ සමහර පින්නතුන් ඉන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉන්නවනේ. විශ්වවිද්‍යාල ඉගෙන ගන්නකොට දෙවෙනි අවුරුද්දේ තුන්වෙනි අවුරුද්දේ කරන්ට් එක වැදිලා සදහටම ඔත්පල. අවුරුදු 30ක් 40ක් එකතැන. උත්පත්තියෙන්ම ඇඟිලි වෙන් වෙලා නැහැ. උපන්දා ඉඳන් මරණකම් ඇඳ උඩ ඉන්න මිනිස්සු ඉන්නවා. ජීවිතේ කවදාවත් මහ පොළොවේ පය ගහලා නැති මිනිස්සු ඉන්නවා. ඔය වෙලාවක් හම්බුනහම ඔය මොනා හරි දාන ටිකක් එහෙම දීලා එන්න යන්න. එතන ඉන්නවා පින්නතුනේ. අපි වගේ හොඳට ජීවත් වුණොත් වෙන්නේ. එතන හොඳ ව්‍යාපාරිකයෝ ඉන්නවා. පින්නතුනේ මේ ජීවිතේ හරි පුදුමාකාරයි කොච්චරක්ද කියනවනම් ඒ මිනිස්සු මරණකම් මෙහෙමම තමයි. පින්නතුනේ මරණකම්ම ඔළුව උස්සන්න බැරි කට්ටිය ඉන්නවා. දැන් කියන්න බලන්න ඔය ඇත්තන්ට තියෙන අඩුපාඩුව. මොකද්ද හාමුදුරුවනේ අපිට මෙන්න මේ දේ නෑ කියලා කියන්න තියෙන්නේ මොනවාද? පින්නතුනේ දරුවෝ හදලා විවාහ වෙලා සදහටම මේ බෙල්ලෙන් පහල පණ නැති උදවිය ඉන්නවා. කියන්න බලන්න මොනවද අපිට තියෙන අඩුපාඩු? ඒ මිනිස්සුත් එක්ක බලනකොට පින්නතුනේ සමහර උදවියට මාව දකින්නකොට කඳුළු වැක්කිරෙනවා. ඒ ඇත්තෝ මගේ බණ අහනවා. ඒ ඇත්තොන්ට මගේ බණ කටපාඩම්. හිතුවේ නෑලු හාමුදුරුවෝ දකින්න පුළුවන් වෙයි කියලා. එහෙම ගියොත් මිසක් කල් කවදාවත් දකින්න බලන්න පුළුවන්ද? දැන් කියන්න මොනවාද අපිට තියෙන ප්‍රශ්න? අපිට තියෙන මානසික පීඩන මොනවාද? අපිට තියෙන දරා ගන්න බැරි දේවල් මොනවාද? පින්නතුන්ට තේරෙන්නේ නැද්ද? අපිට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. මේ සෑම දෙයක්ම අපි විසින් ගොඩනගන දේවල්. අපේ ඇසුර නිසුර මගින් ගොඩනගන දේවල්. පින්නතුන් කවදා හරි ජීවිතේ දුක්ුණා නම් දුක්ුණේ කවුරු හින්දාද? කවදාවත් කායික පීඩාවකට හැර අපේ ඇස් දෙකෙන් කඳුලක් වැටෙන්නම පිටස්තරයකින් ඉන්න ඕනේ. අපිට කනගාටුවක් දැනෙන්නම කවුරු හින්දාද? දැන් බලන්න. අපි අපේ ජීවිතේ වැඩිපුරම සැක කරලා තියෙන්නේ අපිවද අනුන්වද? කවද්ද පින්නතුනි අපි අපිව සැක කරේ? එක දවසක්වත් තියනවද එහෙම? ඔය
ගේට්ටුව වහලා එළියට ආපුවාම ෆෑන් එක ඕෆ් කරා. අද දොර වැහුවේ නැද්ද? සමහරුන්ට තියෙනවනේ සාලේ ඉඳන් කුස්සියට ගිහපුවම මොකටද ආවේ කියලා මතක නැහැ. මං කියන්නේ ඒ සැකය නෙමෙයි. කනගාටු වෙන්න, කම්පා වෙන්න, කලකිරෙන්න, කේන්තිය යන්න අපි සැක කරන්නේ අපිවද අනුන්වද? මොකටද පින්නතුනි අනුන් සැක කරන්නේ? මොකද්ද ඇත්තන්ට තියෙන ලාභය? කලකිරීම විතරක් නෙමෙයිද තියෙන්නේ? පසුතැවීම විතරක් නෙමෙයිද තියෙන්නේ? හොඳයි. පුරුදු වෙන්න. අනුන් සැක කරන එක නවත්තන්න. පින්නතුනි සත්පුරුෂකම අසත්පුරුෂකම තෝරන්න බේරන්න භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්න අහලත් ඇති මං හිතන්නේ අර පුප්ප වගේ කියනවනේ දක්ෂ මාලාකාරයෙක් මල් කඩාගෙන ඇවිල්ලා අර හොඳම මල් ටික අරගෙන ලස්සන මල් මාලයක් හදන්න අහක තියෙන විස බීජ නම් ඇඟට ගන්න එපා. වැඩිපුරම කලකිරීම, දුක, කනගාටුව, පශ්චත්තාප වීම මේ හැම එකක්ම ඇති වෙන්නේ ළඟ ඉන්න අය හින්දාද ඈත ඉන්න අය හින්දාද? ළඟින්ම ඉන්න අය හින්දා. එතකොට පින්නතුනේ ළඟින්ම එහෙම අපි රිදවන්න විඳවන්න ඉන්න උදවිය සංසාරේ අපේ කවුරු වෙන්න ඕනද? ඔය අපිට සනසීමක් අත්කර දෙන්නේ සංසාරේ කල්යාණ මිත්‍රයෝ. පින්නතුනේ මිනිස්සෙකුට වෛරක්කාරකම පිරිමහන්න, පලිගන්න ලේසි ළඟින් ඉපදිලා ඉන්නකොටද ඈතින් ඉපදිලා ඉන්නකොටද? මතක තියාගන්න. වෛරක්කාරයෝ ළඟින්මයි උපදින්නේ. කොහොමද ඒ වෛරය පිරිමහන්නේ? ඔය සමහර අම්මලා කියනවා නේද ඔය දරුවන්ට තොපිනම් අපේ පෙර හතුරුද කොහෙද කියලා. හතුරු තමයි. ඔය සමහර කසාදත් තියෙනවනේ පින්නත. බැඳපු දායදන් ඉවරයි. සමහර විට පෙම්වතා පෙම්වතිය වෛරය පිරිමහන්න ලේසි ළඟින් ඉන්නකොට. මම යෝජනා කරනවා මැරෙන්න කලින් වෛරය නවත්තලා මැරෙන්න. දැක්කදර දැන් අවුරුදු 3ක් විතර ඇති මගේ වැඩි මතකෙ හැටියට. කොළඹ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ශිෂ්‍යාවක් ඝාතනය කරා. අතනර තුරංග තරඟ පිටිය ගාව බෙල්ල කපලා මැරුවනේ. කවුද මැරුවේ? පෙම්වතා. කොච්චර අහලා තියෙනවද සැමියා විසින් බිරිඳ ඝාතනය කරන ලදී කියලා? අතපය කපලා දාලා පින්නතුනේ. දැක්කදර වප්පියක් අරගෙන කොටනවා. එහෙමත් වෙනවා. දැක්කදර පහුගිය දවස්වල අවුරුදු 5ක පොඩි එකාගේ බෙල්ල කපලා මරලා තිබ්බ. කවුද? අම්මා. කොච්චර අයියලා මල්ලිලා මරාගෙන තියනවද? හොඳම යාළුවෝ මරා ගන්නව දැකලා නැද්ද? අර දැක්කද අවුරුදු 17 16 කොල්ලෙක් මාතරනේ පීයක් අරගෙන 11 පොලකට ඇනගෙන ගියේ.
ඊට පස්සේ දැක්කද පහුගිය දවස්වල මැදවච්චි නේද පුතා අම්මට පොරවෙන් කොටලා මැරුවේ සති 3ක් විතර ඇති මං හිතන්නේ. ඔහොම පින්නතුනි ඔය කවුද සංසාරේ තරහකාරයෝ පින්නතුනි සංසාරේ වෛරක්කාරයෝ ඔය තරහව වෛරක්කාරකම නවත්තන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මිනිසත් භවයක් තුල විතරයි පින්නතුනේ ඔය කරන්න පුළුවන්. ඕක මේ ආත්මෙ නවත්තලා මැරෙන්න. ජීවිතේ කවදාවත් අනෙකගෙන් පලි ගන්නවා කියන චේතනාවෙන් ඉන්න එපා. කවදාවත් පින්නතුනේ අනෙකත් එක්ක තරහෙන් අමනාපෙන් ඉන්න එපා. දැන් කවුද අනෙකා කියලා කියන්නේ? ඔය වෙන කවුරුවත් නෙමෙයි බිරිඳයි ස්වාමියයි දරුවෝයි වෙන කවුද? පාරේ යන මිනිස්සු අපිට කුණුහරුපෙන් බයිනවා. අල්ලපු ගැල්ලෝ මිනිස්සු දබර වෙන්න එනවා. දැන් මේ අම්මලාට වැඩිපුරම වේසි කියලා බැන්නනම් බැන්නේ කවුද? සෙනෙහබර කසාද ස්වාමියා නෙමෙයි. මේ පැතිවල එහෙම නැතුවත් ඇති මං කිව්වට හොඳ. මම මෙහන්න ඔය ඉන්න තාත්තලාගේ ඉඳගෙන හිටගෙන පාරේ හරි කමන්නේ කොහේ හරි බණ අහන. මේ වෙනකොට විතර කී ගමනක් විතර තඩි ගහලා තියෙනවා. කාටද? බිරිඳට. කොච්චර කුණුහරුපෙන් බැනලා තියෙනවද? ඔක ඉවර කරන්න මේ ආත්මේ. ගහලා ඉවර කරන්න කියනව නෙමෙයි. ඔය හතුරුකම. ඔක මේ ආත්මේ නැවැත්තුවේ නැත්තම් මොකද වෙන්නේ? ඊට පස්සේ අපි තිරිසන් වෙලා උපදිනවා. තිරිසන් වෙලා ඉපදිලා කොහොමද ඔය පිරිමහන්නේ? අර කියනව නේද? අපුච්චේ වහිනෝ. සමහරු කියනව නේද පින්නොත්නි ඔය තොපි මරාගෙන මැරෙනවා කියලා කියනවනේ. ඒ වෛරය එලෙසම පිරිමහනවා පින්නතුනේ. ඕන තරම් දැකලා තියෙන ඔය බල්ලෝ පූස පැටවු ගහපුවාම සමහර බැලලියෝ ඉන්නවා පින්නතුනේ පැටියා වැදාමහෙන් එල්ලෙනකොටම ඇදලා අරගෙන කනවා. සමහර සත්තු ඉන්නවා ඒ පැටියා පස් වලින් වහනවා. ඒ සමහර ඔය අලි එහෙමත් ඉන්නවා හම්බෙනකොටම පාගනවා. මතක තියාගන්න පින්නතුනේ මේ සංසාරේ කියන හැම වචනයකටම අපිට වග කියන්න වෙනවා. සංසාරේ කරන හැම දෙයකටම අපිට වග කියන්න වෙනවා. ඒ නිසා කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය නිකං නිස්කාරණේ නාස්තිනම් කරන්න එපා. නිකං නිස්කාරණේ අපත් කරන්න එපා. ඔය ඇත්තන්ට ඔය හම්බෙලා තියෙන්නේ මහා ස්වර්ණමය අවස්ථාව. ඔය අවස්ථාවෙන් හරියට ප්‍රයෝජන ගන්නව නම් පිනතුනි ඔය ලැබිලා තියෙන්නේ සංසාරේ නිවන් දකින්න වරන් ගන්න අවස්ථාව. සංසාරේ පාරමිතා පුරන්න අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඒ නිසා හිත කය වචනය කියන තුන්දොර නිරන්තරයෙන් සංවර කරගන්න.
පින්නතුනේ සිත සංවර කරගන්න එක අපහසු වුණත් ඔයත්තන්ට හරි පහසුවෙන් පුළුවන් අපේ කයයි වචනයයි සංවර කරගන්න. කොහොමද පින්නතුනේ කයයි වචනයයි සංවර කරගන්න? කය වචනේ සංවරතාවය ඔය දැන් අල්ලපු කෙනාගේ කුඩේ වතුර ඇඟට වැටෙනකොට මොකද වෙන්නේ? ආය යකුණ ගිනවනේ පින්නතුනේ. දැන් ඔය කට්ටිය ඉඳගෙන බණ අහනකොට 10 දෙනෙක් විතර ඉස්සරහට ඇවිල්ලා හිටගත්තොත් මොකද වෙන්නේ? කේන්ති යනවා. පැහැදිලි නේද? කයයි වචනයයි සංවර කරගන්න බෑ කියලා. ඔය බණ අහනකොට කාගේ හරි ෆෝන් එකකට කෝල් එකක් ආවොත් මොකද වෙන්නේ? කාටද කේන්ති යන්නේ? ඔය නේ අර ෆෝන් එකේ අයිතිකාරයාට ගාණක්වත් නැහැ. වටපිටාවේ මිනිස්සු බලන්නේ නැද්ද චච්චොක් ගාලා ඒ පැත්ත? මොකද අනුන්ගේ ටෙලිෆෝන් වලට එන කෝල් වලට අපි කුලප්පු වෙන්නේ? ඒවා හරි කැත පුරුදු අනුන්ගේ දේවල් හොයන එක. ඔක නවත්තලා දාන්න. අනුන්ගේ දේවල් වලට ඉබ්බිකම් කරන එක නවත්තලා දාන්න. අර මතකද පින්නතුනේ කගචූපම සූත්‍ර දේශනාව තුළ අර මෝලිපග්ගුණ හාමුදුරුවන්ගේ කතාව කියනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවනේ වේදේශිකා ගෘහපතිනිය ගැන. මම මේ කියන්නේ වේදේශිකාවක් වෙන්න එපා. වේදේශිකාව පිළිබඳව කල්යාණ කීර්ති ഘോഷාවක් පැන නැගිලා තිබ්බ මුළු නුවරම. මොකද්ද කල්යාණ කීර්ති ഘോഷාව? වේදේශිකාවට කේන්ති යන්නේ. වේදේශිකාව හොඳයි. වේදේශිකාව උපශාන්තයි. ඔන්නෝම කාලිට දවසක්, කාලි කියන්නේ වේදේශිකාවගේ දාසිය, ගෙදර වැඩට හිටපු කෙල්ල. කාලිට දවසක් හිතුණා පින්නතුනේ තමන්ගේ ස්වාමි දියණියගේ මේ කේන්තිය මේක ඇත්තමද කියලා බලන්න හිතුණා. කේන්තියක් නැති එක, කරුණාවන්තකම. දැන් කාලි බලනවා ඉතින් කේන්තියන්ට හේතුවකුත් නැහැ. මොකද කාලි වැඩ ටික හොඳට කරනවා. ඔය කවුරුත් එහෙම තමයි පින්නතුනේ. අපි හොඳට ඉන්නකම් කවුරුත් හොඳයි. නේ අර අපි කරනකම් අපිට හොඳයි. කොරලා නවත්තන්නකො එතකොට බයිනෝ. ලැබෙනකම් හොඳයි. ඔය සමහරු පන්සල් වල läගලා මොකක් හරි හාමුදුරුවන්ගෙන් අතපසු වීමක් වුණාම ඒක මේකේ තියෙන සේරම ගිහිල්ලා ගංගානේ කියවනවා. මහ දෙයක් ඕනේ. මෙහෙ දහම් පාසලක් තියෙනවද? මෙහෙ පොරාල්ලනවා ශිෂ්‍යනායකවෝ නැහැ. එහෙම අල්ලනවා නම් මතක තියාගන්න ඕනේ ලෙඩ හොඳේ වහම් බෙහෙත් ගන්න ඕනේ. බැරි වෙලාවත් අර භක්ති ගීත එකට ළමයා දැම්මේ නැත්තම් මොකද වෙන්නේ? දන් දෙන එක නවතිනවනේ. මෙව්ව ගානේ ගිහිල්ලා කියනවා. දහම් පාසලේ තරගවලට දැම්මේ නැත්තම් මේ රෝග ලක්ෂණ මම මේ කියන්නේ. ත්‍යාග ප්‍රදානෝත්සවයේ වැඩසටහනට දැම්මේ නැත්තම් මූණවල් එල්ලගෙන ඉන්නේ එතකොට. මතක තියාගන්න. ඔය මොකක් හරි අඩුපාඩුවක් වුණාම තමයි කවුරුත් වෙනස් වෙන්නේ පින්නතුනේ. මං කියන්නේ අය වේදේශිකාලා වෙන්න එපා.
කාලි එක දවසක් පරක්කු වෙලා නැගිට්ටට පස්සේ වේදේශිකා ගෘහපතිනිය කාලිගෙන් අහනවා මොකද පරක්කු වෙලා නැගිට්ටේ? කාලි කියනවා නිකන්. කේන්තියක් නැද්ද එහෙම කියනකොට? ඔහොම දවස් 3-4ක්ම කාලි දැන් මේ කාලිට ඕන වේදේශික අවුස ගන්න. කරුණාව ඇත්තමද කියලා බලන්න. කාලිටත් පුදුම රුදාවක් තිබ්බේ වේදේශිකාවේ කරුණාව බලන්න. දවස් 3-4ක් පරක් වෙලා නැගිට්ට පින්නතුනි දවසක් වේදේශිකාට කේන්ති ගියා. අග්ගල සූචින් ගහෙත්වා සීසම් පහරි. මොකද කිරුවේ? ගත්ත දොර පොල්ල ගැහුවා. පින්නතුනි ඔළුව පැලිලා ලේ වැක්කිරනවා. ආංකාලි පාරවල් ගානේ දුව කියනවා මේන් වේදේශිකාවේ කරුණාව ඔළුවෙන් ගලනවා කියලා. මොකටද පින්නතුනි? පුදුම අමාරුවන්නේ තිබ්බේ. මේ තමන්ගේ කටයුත්ත කාර්ය එක මනවින් කරන්න මිනිස්සු හරි පුදුම විදිහට අනුන්ගේ දේවල් හොයනවා. මිනිස්සු ජීවිතයේ සැපසතුට තීරණය කරන්නෙම ඔය දැන් උදාහරණයක් විදිහට ගත්තාම අපි ඇත්තටම සෙන් පවුඩර් ගහන්නේ කාට සුවඳ යන්නද? ගෙවල් වල ඉන්නකොට ඕවා ගහලා ඉඹ ඉන්නවද? අනිත් අයට සුවඳ යන්න නෙමෙයි. අපි ගෙදරට අඳින්නේ අර ගෙදර තියෙන හොඳම වැරහැල්ල වගේ ඇඳුම නෙමෙයිද? ඕවා දැන් ගියපු ගමන් ගලවන්නේ නැද්ද කුණු ගෑවෙනවා කියලා? ඔය මිනිස්සු ඇත්තටම රත්තරම් පළඳින්නේ කාට පේන්නද? ගෙදර ඉන්නකොට ඔය තියෙන චේන් මුදුමාල්ල බ්‍රේස්ලට් වලලු කරාඹු දාගෙන ඉන්නවද? මම මේ කියන්නේ අර පෙරේතය වගේ ඉන්න කියලා නෙමෙයි හොඳ. හෙට අනිද්දා වෙඩින් එකක් මලගයක් කොටහලු ගයක් නොතිබෙන්න අම්මලා තාත්තලා කොණ්ඩ රැවුල් කළු කරනවද? කියන්න බලන්න අපිට කියලා කරගන්න දෙයක්. අර කැබිනට් කබඩ් වීදුරු බඩු තියෙනව නේද වගේ. කවද්දන්තිමේට එළියට ඇදලා අරගෙන ගෙදර මිනිස්සු බත් කෑවේ. එම ආසාවටවත් කාලා දෙනවද? ඔය අහුවෙන මොකක් හරි බෙලෙප්පි ගානක මැටි කෝප් එක අප්පල් එක කනවා මිසක්කා. එහෙම කන්නේත් නැහැ. අර දැකලා තියෙනවද ගෙවල් වලට පුටු සැටි කියනවා ලක්ෂ 2-3ක් දීලා. ගෙනාපු ගමන් මොකද කරන්නේ? ඔය වහලා දාලා වහනව නෙමෙයි පින්නතුනි ඉඳ ගන්න පැත්ත බිත්තියට හරවනවා. අය පොඩි උන්ටවත් නගින්න මැවිලා පේනවද ගෙවල් වල සැටිය? ඔය අල්ලස්ස ගණන් දීලා පුඩු ගෙනල්ලා එළියේ පඩි උඩ ඉඳගෙන බත් කනවා. නැද්ද? ගෙදර තියෙන සේරම ගොඩ ගහලා තියෙන කෑම මේසේ. කවුරු හරි ආපුවම තමයි ඒව කාමරේ ගඳක් උඩින් තියලා ඒක ගන්න කෑම කන්න. මොකටද පින්නතුනේ? මේ භෞතිකමය වශයෙන් කියන්න බලන්න අපි භුක්ති විඳලා සතුටු වෙන දෙයක් තියෙනවද? භෞතිකමය වශයෙන් එහෙම කිසි දෙයක් නැහැ පින්නතුනේ. මිනිස්සු මේ වචනය භාවිතා කිරීම වැඩිපුරම සිද්ධ කරන්නේ. මට කියන්න බලන්න මේ අම්මලා තාත්තලා අන්තිමේට ඔය කවදාවත් ඔයත්තුන්ට තෝ කියලා බැනගෙන තියනවද?
අපි කට ඇරලා පින්නතුනි තෝ කියලා කතා කරා නම් කතා කරන්නේ කාටද? පුතේ පිරිකර එළිය ඉඳන් අත ගස්සන්න. ඕන්නම්. පින්නතුනි කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල නිසක වශයෙන්ම කල්පනා කරන්න. එක වචනයක්වත් ඔය අකුසලයට භාවිතා කරන්න එපා. ඔයත් කුණුහරුපයක් කිව්වනම් කිව්වේ අපිටද අනුන්ටද? අපි අපිට කවදාවත් කුණුහරුපෙන් බැනගෙන තියනවද? කාටද බනින්නේ? අනුන්ට. පව් පිරෙන්නේ කාටද? මොකටද අනුන්ට කුණුහරුපෙන් බැනලා අපි පව් පුරව ගන්න? මං හිතන්නේ මම මේ කියනවා තේරෙන්නේ නැති. ඔය ජීවිතේ එකපාරක්වත් පොල් ගහලා නැද්ද? මං කියන්නේ උයන්ඩ පිහින්ද නෙමෙයි අර මොනටද පින්නතුනේ ඔය පලි ගහනවනේ කියලාම නැද්ද තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා? කවදාවත් අනුන්ට දෙස් දෙවල් තියන්න එපා. ඔය කියනෝනේ දැම්බරියම් පොඩි වියන් මිරිස් සමරනනේ දර. ඔය පින්නතුනේ හොඳට මතක තියාගන්න. සංසාරේ කවදා හරි ඔය අපිට ගෙවන්න වෙනවා. සංසාරේ කවදා හරි පින්නතුනේ ඔය විපාක විඳින්න සිද්ධ වෙනවා. මට කියන්න බලන්න මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? ඔය මේ පැත්තේ වලත් ඉන්නවද අර ගතු කියන පද හදන කේලම් කියන මිනිස්සු? නැතුව ඇති මං හිතන්නේ. බොහොම හොඳයි. සමහර විට මතක් වෙනවත් ඇති අපේ ගමේ අහවලා ආවයි කියලා. පුදුම පද හැදිල්ලන්නේ හදන්නේ. කියන කේලම් ගොඩ සමහරව ඉන්නවා ගම් වල රැකියාවක් විදිහට කරනවා. මේ පැති වල වැඩි යෝග. පන්සල් වල එහෙම නැත්තම් බැලියක හෙට ඉඳන් හැන්දෑවේ 4ට විතර සතියක් එක දිගට පන්සල් එන්නකො. ඒක කාට හරි ප්‍රශ්නයක් පින්නතුනේ. දෙකට ඕෆ් වෙලා එනවනේ එන්නේ මොකටද කියලා බලන්න. ඔය අනුන්ගේ දේවල් හොයන එක නවත්තන්න. මෙහි මරණාධාර සමිති තියෙනවද? ඔය සමහර සමිති සමාගම් වල සභාපතිලා ඉන්නෝ. මට ගල්බාගකින්වත් කියලා රිද්දන්නේ නැහැ ඉතලා. පින්නතුනි දිසාපතිට හපන්නේ. ඔය පන්සල් වල සභාපතිලා හැම බලන්නකො. මෙහෙම නැතුව ඇති මං කියන බොහෝ තැන්වල එහෙමයි. පුදුම ගණන්කාරකමන්නේ තියෙන මිනිහා හිතන්නේ පඩි හම්බ වෙනවා කියලා. හාඳුරුන්ට දුඩින්න යන්නේ. මතක තියාගන්න. මිනිස්සු හරියට පව් වැඩ කරගන්නේ අනුන් හින්දා පින්නතුනේ. අදිෂ්ඨානශීලී වෙන්න. මේ සංසාරේ පන්සලකට එන්න බණ ටිකක් අහන්න හම්බෙනවා කියලා කියන්නේ. ඒ අපි කරපු පින්, ඒ අපි කරපු කුසල් මහ පුදුම විදියට ඇත්තෝ දන් දීලා ඇති. පෙර සංසාරේ සිල් රැකලා ඇති. මේ ටික පරිස්සම් කරගන්න බොහොම පුංචි කාරණා ටිකක් තියෙනවා. ඔය ගෙවල් වල පින්නතුනි 7-800ක් නැන්නේ. නේ බොහොම පොඩි පිරිසනේ අම්මයි තාත්තයි 4-5 දෙනෙක් නේ. සමහර ගෙවල් වල 4 දෙනයි 5 දෙනයි.
ඒත් සැනසීමක් තියෙනවද? සමහර දරුවෝ ඉන්නවා තාත්තට කතා කරනවනේ. ඔය මේ පැතිවල බොනවද නැහැ? මෙහෙ හොඳයි. ගතු කේලම් කියන්නේ ඌව නැහැ, බොන්නේ නැහැ. සමහර ගෙවල් දොරවල් වල ඕන් දැන් මේ කියනකොට කල්පනා කරන්න ඕන අපේ ගෙදර කොහොමද කියලා. හොඳ ඒවා කියලා බලලා හෙට ඉඳන් ඒවා හදාගන්න ඕන. හරි ලස්සනට ඉන්න ඕන. මිනිස්සු මේ කාලේ පුදුම විදිහට බණ අහලා හැදෙනව පින්නතුනේ. අවුරුදු 10 15 අඬදබර වෙච්ච ගෙවල් දොරවල් පහන්න තියෙන තැන මගේ ෆොටෝ එක ගහගෙන ඉන්නේ. අම්මට තාත්තට තාතෝ කියලා කතා කරපු දරුවෝ මේ පින්නතුනේ 6 7 වෙනකොට ගෙදර එනවා. ඇයි ඒ? අර සමහර ළමයි ඉන්නවා අම්මා තාත්තා එක්ක බත් කන්න එනවා. පවුලක ගෙදරක ජීවිතේ පුරුදු වෙන්න අම්මා තාත්තා බිරිඳ දරුවෝ එකට ඉන්න. හරි සමගියෙන් ඉන්න. කවදාවත් අම්මයි තාත්තයි කුණුහරුපෙන් බැනගන්න එපා. පැහැදිලිද මම මේ කියන කාරණේ? කවදාවත් බිරිඳයි ස්වාමියයි තෝ කියලාවත් කියා ගන්න එපා. එහෙම ගෙවල් වල සතුට කියන එක හොයන්නම බැරි දෙයක්. නේ සමහර දරුවෝ කියනෝනේ තාත්තලාට තෝගේ වැඩක් බලාගෙන හිටු කියලා කියන්නේද? දරුවෝ බයිනෝ අම්මට වේසි කියලා බයිනෝ. කවුද බයින්නේ? මේ තරුණ මහත්තුරු. එනිසා මේ තරුණයෝ මේවා හොඳට මතක තියාගන්න ඕනේ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල සත්පුරුෂ දරුවනේ එකදු අකුසල කර්මයක්වත් සිද්ධ කරගන්න එපා. බිරිඳ අම්මා තාත්තා දරුවෝ නේර බුදුහාමුදුරු උගන්වලා තියෙන මාතා පිතු ප ဋ ාණංනේ පුත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තානේ නොකල යුතු දෑ. මේ ලොකු කතන්දරයක් නෑ. මේ පැතිවල අනියන් සම්බන්ධතා තියෙනවද නැහැ? මෙහෙ හොඳයි. මොකවත් නැහැනේ ප්‍රශ්න. නෑ බොහෝ පැතිවල හරියට තියෙනවා. ඔය කවදාවත් කඩප්පුලි වැඩ කරන්න එපා. පවුල් විනාශ වෙනවා පින්නතුනේ. කවදාවත් කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල ඔයත් දන්නේ නැත්නම් මං කියලා දෙන්නම් අනියම් සම්බන්ධතා කියන්නේ මොනවද කියලා. අහගන්න. කසාද ස්වාමියා ඉන්නකොට වෙන ස්වාමියෙක් එක්ක යනකොට ඒක අනියම් සම්බන්ධතාවය. කසාද බිරිඳ ඉන්නකොට වෙන බිරිඳක් ගාවට යන එක ඒක අනියම් සම්බන්ධතාවය. හරි ආදරෙන් ඉන්න. ඕන තරම් පණිවිඩ දුරකථන ඇමතුම් වෙනවා. අම්මයි තාත්තයි දරුවෝ ඉස්සරහ ඔය හොඳ පෞරුෂයකින් ඉන්න ඕන. හොඳේ අම්මා තාත්තා දරුවෝ ඉස්සරහ හොඳ ක්වොලිටි එකක් තියෙන්න ඕන. තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? මම මේක අහන්නේ තාත්තලාගේ. අර මේ පැත්තේ එහෙම වැඩි බොන්නේ නැහැ කියපු හින්දා මේවා නැතුව ඇති. බොන පැතිවල වැඩි.
මේ වෙනකොට කීපාරක් බීලා කුණුහරුප කියලා තියෙනවා දරුවෝ ඉස්සරහ. කාගෙන්ද මම මේ අහන්නේ? තාත්තලාගෙන්. ඔය පාරේ ඉන්න එළියේ ඉන්න හිටගෙන. ඒකට කියන්නේ පිරිමිකම නෙමෙයි, ඒකට කියන්නේ බලුකම කියලා. දැන් තාත්තලා හිතන්න ඕන මං ඔය කියපු දෙකෙන් කවුද? පැහැදිලිද මං කියන එක? පෞරුෂේ හීන මිනිස්සු බීලාවිල්ලා දරුවෝ ඉස්සරහ කුණුහරුප කියන්නේ. කොන්දක් නැති මිනිස්සු. අපූර්වට කෙලලා පාර එනවා පොලිසියට ටෝක් කරලා අහුනොත් නොබීපු ගානට. ගෙදර ආපු ගමන් අමු සතා. අම්මලා මතක තියාගන්න ඕනේ. අම්මා තාත්තා කියලා කියන්නේ බුදුවරු කොහොමද තිබ්බ තැන? බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා. මගෙන් පස්සේ මේ ලෝකේ කවුද ඉන්නේ? අම්මයි තාත්තයි. බුදුවරුන්ට සමාන කරේ හොඳේ. ඒ උත්තරීතර මව් පදවියයි පිය පදවියයි හැල්ලු කරන්න එපා. තාත්තගේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් අම්මගේ වැඩේ තමයි තාත්තගේ වැරදි දරුවන්ට කියන එක. ඕන් දැන් අම්මලා කල්පනා කරන්න ඕන. හොඳේ පියතුමාගේ වැරදි මං කොච්චර දරුවන්ට කියලා තියෙනවද? කියනවනේ ඕක මෙහෙමයි කියලා සේරම කියනවා. මෙච්චර කාලයක් කිව්වේ නැහැ පොඩි කාලේ ඉඳන් හංගගෙන හිර කරගෙන හිටියේ කියලා. අර කොරොබ්බලු වැඩ සේරම කියනවා. ඕක හරියට පරිස්සම් කරගන්න. ඕනම මිනිස්සෙකුට හැදෙන්න බලපානවා පින්නතුනේ ආර්යයි පරිසරයයි. ඔය ආර්යයි පරිසරයයි හරි යහපත් වෙන්න ඕනේ. පින්නතුනි බණ කියන්න වෙලාවක් නැහැ. දැන් බණ පටන් අරන් විනාඩි 50ක් ඉවරයි. ඔය මම මේ අද කරන 3 වෙනි ධර්ම දේශනාව දැන් 7ට තව බණක් තියෙනවා. 7ට යන්න හම්බෙන්නේ 7:00 විතර වෙයි. අද එතකොට බණ 4යි. මේ බණත් 4ටනේ පටන් ඔය ඇත්තෝ හිතනවා ඇත්තද 4ට පටන් ගත්තා නම් මෙලහට ගිහිල්ලානේ දැන් මොකද හදිස්සිය කියලා. මං හිතන්නේ මේ පින්නතුන් 2ට 3ටවත් එන්න ඇතිනේ. මං කවද්ද පන්සලෙන් ආවේ දවස් 5කින් විතර පන්සල් ගිහින්. අද යනකොට කොහොමත් පාන්දර 2 3වත් ඒකලා ආයෙ හෙට උදේ 7 වෙනකොට කටුනායකෙන් ඕනේ. මට වෛද්‍යවරු කියලා දෙන්නේ විනාඩි 45කට වඩා එක දිගට බණ කියන්න එපත් කියලා. කෙසේ හෝ වේවා. පින්නත් සියලු දෙනාම කල්පනා කරගන්න. ඔය ගෙදර දොර ඉන්නකොට හරි හොඳට සත්පුරුෂ වගේ ඉන්න. මම මේ තරුණ දරුවන්ට මහත්තුරුන්ට යෝජනා කරන්න. අර මේ පැතිවල ඔය කුඩු අයිස් එහෙම තියෙනවද නැහැ? ඔය දරුවෝ පුරුදු වෙන්න. මත්ද්‍රව්‍ය වලින් වැළකෙන්න මිදෙන්න. අවුරුදු ගණන් ඕවා කරලා ජීවිතේ නන්නත්තර වෙන්න එපා. පින්නතුනි සමහර අම්මලා ඉන්නවා උදේට වැඩට යනවා. ඔයත් දන්නවද දන්නේ මෙහෙම සමාජයක් මේ තියෙන්නේ කියලා. පින්නතුනි උදේට වැඩට යනවා පහුවදා උදේට දරුවට කුඩු ගහන්න සල්ලි දෙන්න. අපි කවදාවත් හිතන්නේ නැති පවුල්වල මේ දේවල් සිද්ධ වෙනවා. සමහර තරුණයෝ පුදුම විදිහට අර මත්පෙතිවලට ඇබ්බැහි වෙලා ඔය කොල්ලොන්ගේ සාක්කුවල දැන් බැලුවත් ගුලියක් හරි තියෙනවද? පොඩි පැටවු දුම්කල වලින් හකු පුරවගෙන ඉන්නේ. කවදාවත් පුතේ ඕවා කරන්න එපා. කරනවා නම් නවත්තලා දාන්න.
අපේ තරුණයෝ දැනගන්න ඕනේ. ඔය හැම එකකම අවසානයේ ආදීනව ඒවා අන්තිමේට අපි තනියම භුක්ති විඳින්න ඕනේ. අපිට අපේ දෙමව්පියෝ නැති වෙනවා. අපිට සමාජයක් නැති වෙනවා. සහෝදරයෝ නැති වෙනවා. අපවාද නින්දා සමාජයේ තුලින් එනවා නම් ඒවට උත්තර බඳින්න ඔයත්තන්ගේ සත්පුරුෂකමින් විතරයි. යහපත් චර්යාවෙන්ම උත්තර බඳින්න. පින්නතුනි දුස්චරිතෙන් වැළකෙන්න සුචරිතේ හැසිරෙන්න අපේ තරුණ මහත්තුරුන්ට ඔය ජීවිතේ අභියෝග ජය ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පුතේ ඇසුරු කරන උදවිය කවුද කියලා බලන්න. අපි ඇසුරු කරන්නෙම අපිට හොඳ හිතවත්. අපි ඇසුරු කරන්නෙම ඔය අපේ ජීවිතයේ විමුක්තිය වෙනුවෙන් කටයුතු කරන අයද කොල්ලොන්ගෙන් අහලා බලන්නකො. ඉස්සරලම අර කොල්ලෝ මත්තෙන්ද ප්‍රතිබොනවනේ මේ පොඩි පැටව. එක තරුණයෙක්වත් ඉන්නවද මත්වෙන්ඩ පෙත්තක් බොන්න ඕන කියලා ගිහින් ෆාමිසියෙන් ඉල්ලපු කවුරුවත් ඉන්නවද? කවුරු හරි යාළුවෙක් දීලා තියෙන. මේ අවුරුදු 17 18 කෙල්ලෝ අයිස් ගහනවා. මේක පුදුම විනාශයක් වෙලා තියෙන. විවිධ සාද පවත්වන මුවාවේ මේ රටේ නැති මත්ද්‍රව්‍ය. එනිසා ඔය තරුණකම තියෙන්නේ පුතේ පොඩි කාලයයි. තරුණ ජවයේ ශක්තිය තියෙන කාල සීමාව තුල ඔය මුස්පේන්තු ජීවිතෙන් මිදිලා අභිමානවත් පෞරුෂයකින් හෙබි තරුණයෙක් විදිහට ඉන්න. පුතේ හොඳට සල්ලි හම්බ කරලා නැගිටින්න. තරුණ තරුණියන්ට මේ කියන්නේ කාටවත් රැවටෙන්න එපා. කාටවත් අහු වෙන්න එපා. කාගේවත් මාතෘකා වෙන්න එපා. පවුල් පිටින් හරි ලස්සනට ඉන්න. සියලු දෙනාටම එලෙස ජීවත් වෙන්න අවශ්‍ය ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි තෙරුවන්ගේ ආශිර්වාද නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. හොඳට මතක තියාගන්න. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් ඇත්තේ නැහැ. අවසානයේ ඔච්චරයි ඉන්නේ බිනතුනි භාග්‍යවතුන් වහන්සේ පමණයි. උන්වහන්සේගේ වතපිළිවෙත හොඳට කරන්න. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්ම රත්නේ හැර වෙන සරණක් ඇත්තේ නැහැ. සංඝ රත්නේ හැර වෙන සරණක් ඇත්තේ නැහැ. ඒ නිසා අතපය හොඳට වැඩ කරන කාලේ පින්නතුනේ මදුරුවෙක්වත් මරන්න එපා. සෑම සත්වයකටම කරුණාව දක්වන්න. ගෙදර දොර පවුලේ වටපිටාවේ සියලු දෙනාට
ඒ ඇත්තොන්ගේ හිත්වල මොන වෛරය තිබ්බත් මේ පින්නතුන් මෛත්‍රී කරන්න. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය සියලු දෙනාට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මීට අවුරුදු 3කට පෙර නැසී ගිය එච්.ඒ. ප්‍රේමාවතී උපාසිකා මාතාවට පින් අනුමෝදන් කිරීම සහ ඊයේ චන්ද්‍රවංශ පියතුමාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නත් එස්.කේ. ප්‍රේමරත්න පියසීලී ලියනගේ සහ පවුලේ දූදරු පිරිස ඇතුළු සැමට සෙත් පතන්නත් එක්සත් තරුණ කැල සහ හිඹුටුවැල්ගොඩ මිතුරෝ සියලු සමාජිකයන්ට ආයුරාෝග්‍ය සම්පත්තිය ප්‍රාර්ථනා කරන්නත් හදු වඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් අයිති වේවා. යන්නේන ගමන බිමන කරන කියන දේවල් සාර්ථක වේවා. හදු වඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් සිද්ධ වේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාම වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම උතුම් වූ සූවිසි අනන්ත බුදුගුණේ බලයෙන් යහපතක්ම සිද්ධ වේවා. සාදු සාදු සාදු.